මෙතන තියෙනවා ඉන්පුට්. දැන් මෙතන මේ x2 පේනව නේද? ඔව්. ඒක ඔන්න වෙලා තියෙන්නේ. දැන් මම මෙහෙම මේ ස්ටාර්ට් බටන් එක ගැහුවොත් front පැත්තේ ඉන්නේ. මට ඉන්පුට් පේනවද? ඒ කියන්නේ ඔව් මේක පේනවා. ඉන්නේ මේක තියෙන x4 x බිඳුව කියන්නේ මම පැත්තේ කෙලවර x බිඳුව 1 2 3 4 දැන් 4 ඔන්න වෙලා තියෙන්නේ. හරි. දැන් මේ x1 එක පාවිච්චි කරලා නැහැ මේකේ. නමුත් x1 එක මේ normal close එකනේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ x1 LED එක ඔන් වෙලා ඉන්නේ. ආ. ඒත් x4 කියලා කියන්නේ මේ පල්ලෙහා තියෙන සෙන්සර් එක. හරි. මේක යනකොට බලන්න පේනවාද මැදේ x2 x3 ඕන වුණා. එතන හරි මන්ට යනවා x2 අර බොහොම පොඩි වෙලාවක්පත් වෙන්නේ. ඔයාලට පේන්නේ නැති වෙයි සමහරට. පේන්නේ නැහැ නේද x2 ඕන වෙනවා. පේනවා. ඒ කියන්නේ මෙතන මේ අපේ සිමියුලේටර් එකේ පේනවා. නෑ මේ PLC එකත් පේනවා. ආ එතකොට දැන් අපි මේකෙන් තමයි මේ බේසික්ම දේවල් ටික කරන්න පුළුවන්. ඇත්තට මේකේ තියෙන්නේ මේ එකම මේ ස්ක්‍රූ දෙකක් තියෙන දෙපැත්තේ. ඔව්. එතකොට මේ ස්ක්‍රූ දෙකේ මේ තියෙන මේ කැරේජ් යුනිට් එක. හ්ම්. මේ වගේ හතරක් තියෙනවා. මේ වගේ හතරක් තියෙනවා මේ ඊට පිටිපස්සේ තව දෙකක් තියෙනවා. ඒතර හ්ම්. මේකෙන් පැලට් සෙට් එකක් උඩට පල්ලයට අරගෙන යනවා. දැන් ඒකට තමයි මම හ්ම්. මෙතනින් අයින් කරා. මොකද මේ ඒවා ටික ආවොත් මෙතන වැඩි සරල දෙයක් කරන්න බැරි යනවා. මේක ඊට පස්සේ මේකෙදි ඒ ඊපැරටයිසර් කියලා එනවා මේකේ මැෂින් එකක්. එතකොට මෙතන තියෙන්නේ මේ නියමෙටික් පිස්ටන් දෙකක් තියෙන දෙපැත්තේ. ඒ දෙකෙන් මේ පුළුවන් මේ උඩට අරගෙන යන්න. මේ පැල සෙට් එක උඩට අරන් ගිහිල්ලා මේ ඒකෙන් එකක් විතරක් පල්ලයට ගෙනලා රිලීස් කරනවා. ඒකයි මේ මැෂින් එකේ වෙන්නේ. දැන් අපිට මේක දාගන්න පුළුවන් මේ මොනවද? ඒ කියන්නේ බේසික්ම දේවල් ටික මේ ඉගෙන ගන්න. දැන් මම මේකේ මොකද්ද PLC ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් දැන් අපි යන්නේ මේකේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. හරි. බේසික්ම දේවල් ටික කරන්න යන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලාම අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා. මේක මම දානවා ඔයාගේ මොනවාද ටෙස්ට් 1 කියලා. ඊට පස්සේ මේකේ new දැන් ඔයා මට කියන්න ඔයාගේ දැනුමින් මේක දැන් මට ඕනේ අපේ දැන් මේකේ තියෙනවනේ මේ x1 එක තමයි අපේ ගාමේ කොළ පාට බටන් එක x1 හරි ඔව්. ඔව්. x1 එක ප්‍රෙස් කරපුවාම මට ඕනේ කැරේජ් එක මේක උඩට ගන්න උඩට යවන්න. එතකොට මෙතන තියෙනවා අප් එක by 0. ඒ කියන්නේ මෝටර එක උඩට යන්න නම් by 0 එක කරන්න ඕනේ. හරි. ඩවුන් යන්න ඔව්. නම් by 2 එක කරන්න ඕනේ. මම මේක කනෙක්ෂන් දාලා තින්නේ මේ විදිහට. හරි. එතකොට හරි. මේ y0 එක වෙනවා කියලා කියන්නේ හරි. දැන් කන්ටැක්ටර් දෙකක් ඕන් වෙලා මේ දෙකට ත්‍රී ෆේස් යනවා.
එතකොට මෝටර එක ෆෝවර්ඩ් යනකොට මේක උඩට යනවා. PLC එකේ Y දෙක ඔන් වෙනකොට තව කන්ටැක්ටර් දෙකක් ඔන් වෙනවා. ඒකෙන් මේ මෝටර එක රිවර්ස් යනවා. එතකොට පල්ලෙහාට එනවා. ඕක නෙවෙයි වැඩේ නේද? ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවනේ. ඔව්. දැන් අපිට කරන්න ඕනේ PLC ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දැන් මගේ ඉන්පුට් එක මොකද්ද? X note නේ ඔව්. නේද? දැන් X note එක මට මෙතනට ගන්න ඕනේ. X note. හරි? එනේ ඉන්පුට් එක. බටන් එක. දැන් මට ඕනේ මොකද්ද? මට ඕන් කරන්න ඕනේ අප් යන්න උඩට යන්න. y බිංදුව එක කරන්න ඕනේ. y බිංදුව එක කරන්න නම් මතන මෙතන කොයිල් එකක් ගන්නවා. අරන් මෙතනින් තියලා මේක y බිංදුව නේද මං කිව්වේ? ඔව්. අයිසී. y බිංදුව. y0. දැන් ඉතින් මේක ප්‍රෙස් කරපුවහම මේක ඔන්න එනවානේ. ඔව්. මේක ඩවුන්ලෝඩ් කරමු PC එකට. දැන් මට මෙහෙම ඔන්ලයින් දාන්න පුළුවන්. PLC එක රන් පැත්තට දැම්මා. මෙතන තියෙනවා රන් ස්විච් එකක් මෙතන එහා පැත්තේ. ඒක රන් පැත්තට දාන්න ඕනේ. ඔව්. දාලා දැන් මම මේ X note කියලා කියන්නේ මේ කොළ පාට බටන් එක. කොළ පාට බටන් එක මේක. මේක ප්‍රෙස් කරොත් අයිසී. ඔව්. 5 එක ඔන්න එනවා නේද? අපි සිමියුලේටර් එකේ බලමු මොකද වෙන්නේ කියලා. සිමියුලේටර් එක ඔන්න බලන්න මම දැන් ප්‍රෙස් කරද්දී එතන බටන් එක ප්‍රෙස් කරද්දී උඩට යනවා. අත ගද්දී නවතිනවා. නේද? ඒ මෝටර එක කරගෙනවනේ ෆෝවර්ඩ් පැත්තට. එතකොට මේ ස්ක්‍රූ එක කරගෙනවා. මේ ස්ක්‍රූ එකේ තියෙන්නේ මේ රැක් ඇන් පිනියන් කියලා තියෙන්නේ මෙකැනිසම් එකේ. ඔව්. මෙතන මේක කරකිනකොට මේ කැරේජ් එක අදගෙන උඩට යනවා. මෙතන තියෙන ෂාෆ්ට් එකක්. මේ ෂාෆ්ට් එකේ දෙකක් මැද්දේ තමයි මේක රඳවලා තියෙන්නේ. මෙතන ඔයාලට බලන්න පුළුවන් ඉන්පුට්. දැන් මේ LED එකක් පත් වෙනවා. ඒක X1. ඒ කියන්නේ මේ රෙඩ් බටන් එක. මේක normal close තියෙන්නේ. ඒක මම මේ වයරින් එකේම දාලා තියෙනවා. ඉතින් ඒක දැන් මේකට අවශ්‍ය නැහැ. ඔක දාලා තියෙන නිසා මෙන්න මේ X1 එක දිගට පත් වෙලා ඉන්නවා. එතකොට දැන් බලන්න මම මේ බටන් එක මෙතනට අර මේ සෙන්සර් එක ගාවට ගන්නම්. දැන් පත් වුණා X.1 2. ඒ කියන්නේ X2 කියලා කියන්නේ මෙතන සෙන්සර් එකනේ. ඔව්. නේද? සෙන්සර් එකේ ඉන්පුට් එක ඔන් වුණා. මම තව ටිකක් උඩට ගියොත් ඒක නිමුණා. අර X2 නිමෙනවනේ නේද? ඕෆ් වුණා. තව ටිකක් උඩට ගියොත් X3 ඔන් වුණා. ඔව්. දැන් මට කියන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ කොහොමද මේක X note එක ගහපුවාම ප්‍රෙස් කරපුවාම පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා ඩවුන් සෙන්සර් එකේ බෙදලා නවතින්න ඕනේ. ඒ කියන්නේ දැන් මම PLC ප්‍රෝග්‍රෑම් එක මොඩිෆයි කරනවා. මේ කැරේජ් එක උඩ තියෙද්දි X note එක ගහද්දී පල්ලෙහාට ඇවිල්ලා X4 නවතින්න ඕනේ. යට බොටම් පොසිෂන් එකේ යටම තැන. දැන් මම මේක කියන්නේ ආපහු X note ගන්නවා කියලා කියන්නේ. X note ආපහු දැන් මම X note එක ගහද්දී පල්ලෙහාට යන්න ඕනේ. ඔව්. ඒක රොන් වෙන්න ඕනේ මොකද්ද? පල්ලෙහාට යනවනම් Y2 down. Y2 down. ඒක අපේ වයරින් එකේ තියෙන විදිය Y2. එතකොට Y2 on වෙන්න ඕනේ.
මෙතන නේද? y දෙක කරලා මම මේක ආපහු ඩවුන්ලෝඩ් කරොත් I think ආපහු දැන් උඩට ගියා වගේ පල්ලහැට යයි. නේද? බටන් එක ගහපුවම y දෙක ඔන් වුණා කියලා කියන්නේ පල්ලහැට යයි. නමුත් මට ඕනේ මේක සෙට් පල්ලහැට ගිහිල්ලා පල්ලහැ ලිමිට් එකේ වැදිලා නවතින්න. එතකොට x0 එක ගහද්දී y දෙක සෙට් වෙන්න ඕනේ. ඔබනකොට ඔන්ලයින් ඉඳලා හරියන්නේ නැහැ. ඔව් ඔව්. සෙට් වෙන්න නම් මට මේකට ඩබල් ක්ලික් කරපුවම මේක දිගෑරෙනවා. මේක පල්ලහැට ගිහලා මෙහෙම සෙට් කියන එක ගහපුවම මෙතන S අකුර එනවා. දැන් මේකේ තේරුම x0 එකපාරක් ගහලා තරුව ගමන් ලැච් වෙනවා. y දෙක ඔන් වෙලාම ඉන්නවා. හැබැයි මේක මට ඕෆ් කරන්න ඕනේ. කොහමද? අලුත් ලැටරන් එකක් අරගෙන ඕෆ් වෙන්නේ මොකෙන්ද? x4ෙන්. එක්ස්පෝර්ට්. x4ෙන් ඕෆ් වෙන්න ඕනේ. ඒකට මම normally open එක ආපහු ගන්නවා. ඒක x4 කරනවා. මේක ආපහු කොයිල් එකක් ගන්නවා. ඒක y දෙක රීසෙට් වෙන්න ඕනේ. මේව කරගෙන යනකොට හරි අමාරු වෙනවා ඈ. දැන් මෙහෙම හරි ලේසි. තව මම හිතන්නේ දවස් දෙකක් ගිය ගමන් මේක මේ අර මම පෙන්නපු කලින් පෙන්නුවේ මේ පවුඩර් ෆීඩර් එකේ දැක්කනේ ලැඩර් එක. හ්ම්. ගොඩක් සංකීර්ණ වෙනවා. ඉතින් බෑ ලේසි දේවල් කරන ඉඳලා වැඩක් නැහැ නේද? ලේසි කියලා මේ කරලා අපිට ලේසි දේවල් එන්නේ නැහනේ. අපි කරන්න යනකොට වැඩ නේද? හරි. එතකොට x4 රීසෙට් වෙන ෂුවර් නේද වැඩේ? අපි දැන් දාලා බලමු. නම් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරා. මේ අහනවා අර බිල්ඩ් කරන්නද කියලා. සිමිලේට් කරලා බලන්න ඕනෙත් නෑ. අපිට මේකේ බලන්න පුළුවන් නේ. මොකද වෙන්නේ කියලා නේද? මේකයි PLC එක පේන්න ඕනේ. ඔන්න දැන් මේක ආවා. දැන් ඔන්න මම ස්ටාර්ට් එක ගැව්වා. රන් පැත්තට දැම්මා. ස්ටාර්ට් එක ගැව්වා. ඔපුණා නේද? දැන් මේකෙන් ඔයාලට හිතෙනවද කොච්චර පහසුවෙන් ටෙස්ට් කරගෙන යන්න පුළුවන්ද? කොච්චර පහසුවෙන් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න පුළුවන්ද? මේකේ සියලු දේ මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේකේ ඕන එකක් මේ ඔයා කිව්වනම් මට මෙහි මැෂින් එකක් මට මේ පුරුදු වෙන්න ඕනේ කියලා මේ මැෂින් එකේ සිමිලේටර් හදන්න පුළුවන්. මේ මැෂින් එකට හරියන සිමිලේටර් හදන්න පුළුවන්. මේක කොහොමද දැන් ඉම්ප්‍රූව් කරගෙන යන්නේ? ප්‍රෝග්‍රෑම් එක. මට ඕනේ මෙහෙම දෙයක් කරන්න. හරි. ඔන් බටන් එක ගහපුවාම කොළපාට බටන් එක කොළපාට බටන් එක ගහපුවාම මට ඕනේ මේක කැරේජ් එක පල්ලෙහා ඉඳලා උඩට ගිහිල්ලා නැවතිලා ආයෙ පල්ලෙහාට එන්න. අපි මුලින්ම මේක ප්‍රෙස් කරලා මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නකොට යන්න මේ හැදුවා. දැන් අපි ලැච් වෙලා යනවා. ලැච් වෙලා කියලා සෙට් මේ ලිමිට් එකේදී වැදිලා නවතිනවා. දැන් මට ඕනේ ලැච් වෙලා ඉඳලා මේක ගිහිල්ලා ලිමිට් එකේ වැදලා රිවර්ස් වෙන්න ඕනේ. රිවර්ස් වෙලා හිටපු තැනට එන්න ඕනේ ආපහු. දැන් කොහොමද ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්නේ? ඒ කියන්නේ දැන් මම පල්ලෙහානේ ඉන්නේ නේද? පල්ලෙහා ඉන්නේ. මට යන්න ඕනේ දැන් උඩට. ඔන්න එක ගහද්දි. හරි? එතකොට උඩට යන්න නම් ඔන් වෙන්න ඕනේ y0. එතකොට ඔන්න y මෙතන y0 සෙට් වුණා. උඩ සෙට් පොයින්ට් එක උඩ ලිමිට් එක x3. x3 දී නතර වුණා. රීසෙට් වුණා y බිඳුව නේද? ඔයසි.
y බිඳුව. වැඩේ හරි. නැවතුණා. නැවතිලා මේ ඊට පස්සේ නැවතුණාට පස්සේ පල්ලෙහාට එන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? දැන් x3 දී උඩම පොසිෂන් එකේදී නැවතුණා. දැන් මට ආයේ පල්ලෙහාට එන්න ඕනේ. කොහොමද පල්ලෙහාට එන්නේ? අලුත් රැඩ් එකක් ගන්නවා. අරගෙන ඔන් වෙන්න ඕනේ මොකද්ද? ඩවුන් එන්න නම් y2. y2 ඔන් වෙන්නේ මොනවාමද? x3 ඔන් වුණාම. x3 ඔන් වුණාම කියලා ගන්න පුළුවන් නේද? normally open එකක් ගත්තා. මේක x3 අපි දැන් මෙහෙම ලියන ප්‍රෝග්‍රෑම් එක ලියලා ඊට පස්සේ දුවලා ටිකක් බලනකොට වෙන වෙන ප්‍රකතන්දර ප්‍රශ්න එනවා. එතකොට අර ප්‍රෝග්‍රෑම් එක ආයෙ හදන්න ඕනේ. දැන් ඔය කිසිම දෙයක් ට්‍රේන් වෙන්නේ නැහැ. නිකන් ඔය ලයිට් එකක් පත්තු කරලා මේ බටන් එකක් දාලා ඉගෙන ගන්න පන්තියකින් කවදාකවත් ඔය වැඩේ කරන්න බෑ. ඇයි මැෂින් එකක් විදිහට නැහනේ? ඔයාලට තේරෙනවද? දැන් x3 ඔන් වුණේකොට මොකද්ද වෙන්න ඕනේ? සෙට් වෙන්න ඕනේ. පල්ලෙහාට යන්නේ මොකද්ද? y2. y2. y2 සෙට් වෙන්න ඕනේ. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා මොකද වෙන්න ඕනේ? රීසෙට් වෙන්නේ පල්ලෙහා පොසිෂන් එකේදී. පල්ලෙහා පොසිෂන් එක ඇවිල්ලා x4. normally open එකක් ගත්තා. ඒක තියලා ඒක x4 කරා. x4 කරා. ඊට පස්සේ ඒක මොකද්ද? y2 නේ. y2 රීසෙට් වෙන්නේ. හරි දාලා බලමු. මොන දැන් ප්‍රෝග්‍රෑම් පැත්තට දැම්මා. පේන්නේ නැහැ ඒක හරියට. දැම්මා. ඩවුන්ලෝඩ් PLC බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ ඔන්න මේකේ රන් පැත්තට දැම්මා. දැන් මොකක්ද වෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට x බිඳුව ඔන් වුණාම y බිඳුව ඔන් වෙලා උඩට යනවා. උඩ නවතිලා උන් නවතින්න හම්බෙන්නේ නැහැ. නැවතිනවත් එක්කම මෙයා අනිත් පැත්තට ආයෙ ගහනවා පල්ලෙහාට. නේද? ඇත්ත ඇප්ලිකේෂන් එක මොකක් වෙයිද? ඇත්තට මේ වැඩේ කරන්න ගියොත් මොනවා වෙයිද? වැඩි වාර ගණන් දුවන්න හම්බෙන්නේ නැහැ. 10 15 පාරක් යනකොට ඒක කොන්ටැක්ට් රිපිච්චෙයි. නේද? නැත්තම් මෝටර් රිපිච්චෙයි. දැන් වෙන හයි ස්ටාර්ටින් ඇම්පියර් එකක් ගන්නවනේ. ඒ ඉස්සරහට ගිහලා අනිත් අතට පස්සට යනකොට නේද? ඒ ඩිලේ වෙන්න ඕනේ නේද ටිකක් වෙලා? හරි. අපි දාලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මේක සිමියුලේටර් එකේ දැන් ඔය දේවල් ඇතුළත් කරලා නැහැ මේකේ. ඕනනම් එහෙම දාන්න පුළුවන්. ඔන්න රන් පැත්තේ ඉන්නේ ස්ටාර්ට් එක ගැහුවා. අර මේ රිලේ එක ඔන් ඔෆ් වෙන සද්ද ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. රිලේ එක ඔන් වෙන සද්ද ඇහෙන්නේ නැහැ. හරි මේකේ PLC එකේ output release තියෙනවනේ. ඒ release on වෙනවා. release on වුණාම තමයි මේ දැන් මෙතන මේ y බිඳුව on වෙනවා. උඩට යනකොට පල්ලෙහාට එනකොට y2 on වෙනවා. LED එක පේනව නේද ඔයාලට? ඔව්. බිඳුව 1 2. දැන් මේක වැඩේ තියෙන්නේ මේක මේ වැඩේ මේ ඩෙල්ටා නෙමෙයි ඕන PLC එකත් එක්ක කරන්න පුළුවන්. PLC කරන් වයරින් කරා නම් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වයර් එක ගැලවුණොත් මේ මොකක් හරි වයර් එකක් ගැලවුණොත් වැඩේ වෙන්නේ නැහැ.
ඕන්නේ නැහැ අවුට්පුට් එක ඕන් වෙන්නේ මෝටරේ උඩට යන්නේ ප්‍රශ්නේ එනවා. එතකොට මේක ඉගෙන ගන්න කෙනා මේ රියල් සිටුේෂන් එක හතරම මේ PLC එකේ තියෙන දෙයට මේ සම්බන්ධ වෙනවා. නේද? නැත්තම් නිකන් සමහර සිමියුලේටර්ස් තියෙනවා PLC එක ඕනෙත් නැහැ දුවන්න. මැජික් වගේ. නේද? එතකොට ඒකෙන් ඉගෙන ගත්තාම ඇත්තටම වැඩේ කරන්න එනකොට වැඩේ ෆුල් හොල්මන් වෙනවා. ඇයි එක්ස්පීරියන්ස් එක කරන්නේ නැහනේ මේ වයර් එකක් බුරුනනකොට මොකද වෙන්නේ? දැන් මේක වයර් එකක් බුරුනොත් ඕන්නේ ඕෆ් වෙයි. ඒක කරලා පෙන්වන්න පුළුවන් ඉස්සරහට දැන් ක්ලාස් එක යන ගමන් කරන්න අමාරුයි. මේ වයර් බුරුල් කරන්න පුළුවන්. කරපුවාම මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. දැන් මේක හරියට වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඩිලේ වෙන්න ඕනේ. ටයිමර් එකට යන්න ඕනේ නේද? නේ කොහොමද ටයිමර් එකට යන්නේ? ටයිමර් කරා නේද? ඔව් කරනවා. ටයිමර් ගැන අවබෝධයක් නැද්ද? ඉතින් දැන් මට කියන්නකෝ එහෙනම් ඔන්න වෙලා උඩට ගිහිල්ලා නැවතිලා ටිකක් වෙලා ඉඳලා පල්ලෙහාට එන්න නම් මෙතන සෙට් වෙන්න ඕනේ ටිකක් වෙලා ගියාට පස්සේ. ඒ කියන්නේ මේ වැඩේ x3 ඔන් වෙලා මෙන්න මෙතනට නේ මේ ලැඩර් එකේ. ඔව්. මෙතනට x3 ඔන් වෙලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මෙයා y දෙක සෙට් වෙන්න ඕනේ. මෙතන මැද්දට ටයිමර් එකක් දැම්මම හරිය නේද? ටයිමර් එකක් ගන්න පුළුවන් මෙතනින්. මෙතන all types කියලා තියෙන එකේ ටයිමර් TMRද? T OT I T මාරනේ. බෑනේ වැඩේ කරන්න. මේකත් මෙතන තමයි ජොයින්ට් වෙලා ඉන්නේ. එතකොට බෑ ටයිමර් එකක් දුවනවා. හැබැයි මෙයා කොහොම සෙට් වෙනවමයි. සෙට් වෙලා ඉන්නවා. නේද? ඔව් ඔව්. වැඩේ කරන්න බෑ නම් මේ කෑල්ල කපන්න එනවනේ. මේක තිබ්බොත් දෙඩක් නේ. එතකොට දැන් වැඩක් නැහැ x3 ඕන උන ගමන් ටයිමර් එක දුවයි. ටයිමර් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මේ y දෙක ඒ වෙලාවෙම සෙට් වෙයි. මේ කපන්න එනවනේ. දැන් මේකට මා කරලා නමක් දෙන්න එපා. ටයිමර් එකට නේද? T1 කියලා දෙන්න. මෙතන තප්පර දෙකක් ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ මේකේ? දැන් try කරේ. ඔක්සිජන් ඕන් වෙනකොට උඩට ගිහිල්ලා උඩ සෙන්සර් එක වැදුන ගමන් ටයිම් එක දුවයි. ඔව්. තප්පර දෙකක් ගියාට පස්සේ T1 ඕන් වෙනවනේ. ටයිමර් එකේ අවුට්පුට් එක ඕන් වෙනවා. එතකොට ඒක ගන්න පුළුවන් අපිට වැඩේ කරන්න. T1 ටයිම් එකෙන් මොකද්ද වෙන්න ඕනේ? y දෙක සෙට් වෙන්න ඕනේ. සෙට්. y දෙක. දැන් වැඩි හරි නේද? දාලා බලමු. ඔන්න ප්‍රෝග්‍රෑම් පැත්තට දැම්මා. download to PLC බටන් එක ක්ලික් කරා. දැන් ඔන්න run පැත්තට දාන්න. run එක ගහන්න. උඩට ගිහිල්ලා තප්පර දෙකක් ඉන්න ඕනේ. වැඩි හරි නේද? දැන් මම ඔයාලට කියනවා මෙහෙම එකක්. ඔන් එක ගැහුවොත් යනවා x2 වැදිලා රිවර්ස් වෙනවා. පල්ලෙහාට එනවා. ඇවිල්ලා ආයෙ උඩට යනවා. උඩට යනවා x2 පහු කරගෙන. ඊළ x3 වදිනවා. x3 වැදිලා ආයෙ පල්ලෙහාට ඇවිල්ලා නවතිනවා. උඩට දැන් ප්‍රෝග්‍රෑම් එක ටික අමාරු වෙගෙන යනවා. දැන් මොකද්ද වෙන්නේ? next එක ගහපුවාම අපි ඉස්සෙල්ලා x2 වැදිලා රිටර්න් දෙන්න හදමුකෝ. නේද? මේ ප්‍රෝග්‍රෑම් එක යන්න ඕනේ ඉස්සලාම උඩට. උඩ කියන්නේ කොහෙද? y බිඳුවද? y දෙකද? Y0. උඩට යන්න. උඩට Y0. y0 උඩට යන්න. උඩට ගිහිල්ලා
නවතින්නේ x3 නෙමෙයි. හරි? මැද එක මොකක්ද? x2. එතකොට මේ x මෙතන x2 කරන්න හරිනේ. x2 නවතින්නේ. නැවතිලා මොකද වෙන්නේ? මෙතනත් x2. x2 නැවතිලා ඉවරලා ටයිම් එකෙන් Reverse. පල්ලෙහාට එනවනේ. One. පල්ලෙහාට එනවා. දැන් මෙතන අපි මේක කරලා බලපුවාම මේක වැඩ නොකරන්න මොකද්ද බලපාන හේතුව? දැන් මේ මැෂින් එකේ වාට ප්‍රෝග්‍රෑම් එක ලියනවා කියන්නේ කොහොමද? ඔයාට කියනවා ඔයාට මේ ඔයාගේ ජොබ් එකේ හරි කොහරි කැම්පස් එකක හරි කොහරි මේකක මේ මැෂින් එක දැන් තියෙනවා ඔයාට මේ වැඩේ කරන්න කියලා ප්‍රෝග්‍රෑම් එක වාට ලියන්න කියලා කියනවා. ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියද්දි මේ වැඩේ සාර්ථක නොවෙන්න බලපාන හේතු මොනවද? ඇයි මේ කැරජ් එකේ ස්පීඩ් එක? මේ කැරජ් එකේ ස්පීඩ් එක අස්ප වේගයක ගියොත් මොකද වෙන්නේ? මේ ලිමිට් එක පැනලා යනවා. එමෙ හිතෙන්නේ නැද්ද? ඈ? කියන්නේ x2 පහු කරලා යනවා කියලා ඒක කියන්නේ. පහුවල යනවනේ මෙයා කොහොම හයි ස්පීඩ් එක මෙයා ගියොත්. දැන් අපි දන්නේ නැහනේ. අපිට මේ වෙන්නේ නැහනේ මෙයාගේ මේ මොනවාද මේ ස්පීඩ් එක දැන් අපි ඩිසයින් කරේ නැහනේ. දැන් මේකේ මෙකැනිසම් එක කවුරු කෙනෙක් ඩිසයින් කරනවා ලොකු ස්පීඩ් එකක මේක යන්න. ඒ කියන්නේ මෙයා මේ ස්ක්‍රූ එක මෙතන තියෙනවනේ යට ගියර් වීල් සෙට් එක. මේ ගියර් වීල්ස් කෙනෙක් ඇඩ්ජස්ට් කරනවා නොදන්න මෙකැනික් කෙනෙක් මේක ලොකු ස්පීඩ් එකක යන්නේ. එතකොට ලිමිට් එක කොහේ ටයිමර් එක ලිමිට් එක පැනනොත් මොකද වෙන්නේ? මේ ටයිමර් එක දුවන්න බෑනේ. x2 පැනපුව ගමන් මේ ටයිමර් එක ඕන් වෙන්නේ නැහැ. ඒ ටයිමර් එකේ තප්පර දෙකක් යනකම් මෙයා ඉන්න බෑ මෙතන. නේද? x2 අල්ලන් නේද? එන්නේ මේ ප්‍රශ්න ඔක්කොම ටික මේකේ අහුවෙනවා. එතකොට x2 ඕන් වුනහම ටයිමර් එකෙන් පල්ලෙහාට එලා නැවතුණා නේද? හරි අපි දාලා බලමු මොකද වෙන්නේ කියලා. අපි PLC කරන්න පැත්තට දැම්මා. මම ස්ටාර්ට් එක ගැහුවා. එතකොට මේ දැන් මේකේ ස්ටාර්ට් එක ගහපුවාම මේකේ මේ මොනවාද රන් එක ගහපුවාම ඒ කියන්නේ මෙයා ප්‍රෝග්‍රෑම් එකේ තව එකතු වෙන්න ඕනේ. මොකක් හරි බටන් එකක් ගහපුවාම මෙයා හෝම් පොසිෂන් එකට එන්න රිටර්න් වෙන්න. කොහොමද ඒක කරන්නේ? මට පුළුවන් මේකේ මේ බටන් දෙකක් තියෙනවනේ. මේ රතු පාට එක ගන්න එකට මේ බටන් එක. මේක ගහපුවාම දැන් මොන හරි අවුලක් ප්‍රශ්නයක් වෙලා මේ වගේ ලාකට මේක ගහපු ගමන් මම රිටර්න් එනවා. මුල පොසිෂන් එකට එනවා. නේද? කොහොමද මේ වැඩේ කරන්නේ? අලුත් ඇඩ්‍රන් එකක් ගත්තා. අරගෙන මේ x note x1 එක ගන්න පුළුවන් නේ. මේ රතු පාට බටන් එක x1 x1 වලින් මට වෙන්න ඕනේ වැඩි ඇවිල්ලා මේ පල්ලෙහාට එන්නයි ඕනේ. පල්ලෙහාට එන්න ඕනේ. පල්ලෙහාට එනවා කියලා කියන්නේ මේ මොකද්ද y2 මේකෙන් ඕන් වෙන්න ඕනේ y2 අපිට ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ සරලව අපි කරගෙන යන්නේ මේ ටික ටික ඇඩ්වාන්ස් වෙනවා. මෙතන හැබැයි මෙතන තියෙන x1 එක රතු පාට normal close එකන්නේ. දැන් මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? හැම වෙලාවෙදිම y2 ඕන් වෙනවා. ප්‍රෝග්‍රෑම් එක PLC කරන්න පැත්තට දාපු සැනින්ම y2 ඕන් වෙලා ඉන්නවා. මේක මට කරන්න ඕනේ මොකද්ද එතකොට? මේක normal close කරන්න හරිය නේද? දැන් x1 ඕන් වුණාට y2 ඕන් වෙලා නැහැ. x1 එක ප්‍රෙස් කරද්දි අන්න y2 ඕන් වෙනවා. not දන්නව නේද?
හරි. දැන් මේක ඩවුන්ලෝඩ් කරලා බලමු දෙනවා. රන් පැත්තට දැම්මා. දැන් මෙහෙම අපේ මොන හරි බිල් එරර්ස් තියෙනවා නම් මෙයා පල්ලෙහා වැටෙනවා මේ එරර්ස්. එතන පල්ලෙහා. ඒක ඩවුන්ලෝඩ් කරන්න බෑ. දන්නව නේද ඒක? ඔව් ඒක දන්න. හරි. දැන් ඔන්න දැන් ඔයා දැන් මේකේ ප්‍රෝග්‍රෑම් එක ලියනවා. දැන් ඔයා කියනවා මම පොඩ්ඩක් මොඩිෆයි කරලා දැන් හරි කියලා. දැන් රන් පැත්තට දැම්මා. හරි. දාලා මේකෙන් පල්ලෙහාට ගත්තා නේ. මේ අතරපහම නවතිනවා නේ. දැන් හරි. දැන් මට ආපහු ස්ටාර්ට් එක ගන්න පුළුවන් නේ. ආපහු දැන් මේ ටෙස්ටිං එක කරනවා. දැන් මේ තාම ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉවර නැහැ. මැෂින් එකේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න මේ කරන ගමන් ඉන්නේ එනේන ප්‍රශ්න බල බල යන්නේ. ඇයි මෙයා ඉන්නේ? y බිඳුව ඕන් වෙලා ඉන්නේ. උඩට යන්න ඉන්නේ. පේනව නේද y බිඳුව ඕන් වෙලා තියෙනවා. y බිඳුව ඕන් වෙලා තියෙන්නේ. එතකොට මේ මෙහෙම වුණොත් මේ දිගටම මේ කන්ටැක්ට් එකක් නම් ඕන් වෙලා ඉන්නවා. දැන් ලිමිට් එක වැදිලා ලිමිට් එකකින් ඕෆ් වෙනවා. එතකොට මෙහෙම වුණොත් මොකද්ද ප්‍රෝග්‍රෑම් එකේ වෙනස් කරන්න ඕනේ? x3 වැදුනහම රීසෙට් වෙන්න හැදුවා නම් හරි නේද? يعني මෙතන අපි උඩට යන්නේ y0 නේ y0 රීසෙට් වෙනවනේ මේකෙන්. ඒ වගේම x2 වගේම මම මෙතනට පැරලල් දානවා තව කන්ටැක්ට් එකක්. මොකද්ද? උඩම තියෙන එක x3 නේද? x3 x3ත් මෙතනට දා. දැන් හරි නේද? බලමු ආපහු ඩවුන්ලෝඩ් කරලා. හරි දැන් දැම්මා ඔන්න උඩේ ඉන්නේ PLC එක රන් පැත්තට දැම්මා. පළයට ගත්තා. දැන් ඔන්න ස්ටාර්ට් එක ගහන්න. එන්නේ නැහැ පල්ලෙහාට. එන්නේ නැහැ. එන්නේ නැතිට බෑ නේද? ඈ? මේක ස්ටොප් වුණා. ටයිමර් එකත් ඕන් වුණා. y2 ටයිමර් එක ඕන් වෙලා තියෙනවා. x4 මේක රීසෙට් වෙන්නේ නේද? මොකක්ද උනේ? ටයිමර් එක දිව්වා. ඔව් ටයිමර් එක දිව්වට පස්සේ මොකක්ද වෙලා තියෙන අවුල? ටයිමර් එක දිව්වට පස්සේ මේ t2 y2 ඕන් වෙන්නේ නැහැ. පල්ලෙහාට යන්න පල්ලෙහාට යන්න ඕනේ. ඒ කියන්නේ ලැඩර් එකේ හිටින්න. ටයිමර් එක ඕන් වුණාට y2 ඕන් වෙන්නේ නැහැ. ඇයි y2 සෙට් වෙන්නේ නැත්තේ? අපිට ටක් කරලා යනකොට අපිට හොයන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. ඒක නිසා හොඳම දේ තියෙන්නේ මේ වගේ වෙලාවට මේ අවශ්‍ය කරන ටයිම් එක තප්පර 2 වුණාට අපිට තප්පර 2ේදී බලා ගන්න බැරි නිසා තප්පර 5 වගේ කරනවා. හරි. කරලා මේක ප්‍රෝග්‍රෑම් පැත්තට දාලා ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරා. මේක මේ සම්පූර්ණ මේ ට්‍රේනින් එකක් වෙන්නේ. මේකෙන් ඒ කියන්නේ ඔයාලට තේරෙනවද? මේ වැඩේ වෙන්නේ ප්‍රශ්නෙත් එක්කම යනවා. දිගටම. කර කර බල බල යනවා. නැතුව මේකේ මේ කියන දේ අහගෙන ඉඳලා ඉගෙන ගන්නව නෙමෙයි. සාමාන්‍ය වෙන පන්තියක නම් වෙන්නේ ඔය කියන මේක තමයි මේක ටයිමර් එක කියන්නේ මේක. මෙතනට මේ ටයිම් එක දාපුවම මේක වෙනවා. ඔහොම කීකින් අහගෙන ඉන්න එකනේ කරන්නේ. මේක එහෙම නෙමෙයි. ප්‍රශ්නෙත් එක්කම තමයි යන්න ඕනේ. දැන් උන රන් පැත්තට දැම්මා.
මේක ඔන්ලයින් දාලා මට බලා ගන්න ඕනේ දැන් මේ x2 ඕන් වෙලා තියෙන්නේ. මේ වැඩේ කරන්න බෑනේ. බඩ පේනවද? දැන් මෙයා දිගටම රීසෙට් එකේ ඉන්නේ මෙතන මේ වැඩේ හරිනේ නෑනේ. මොකක්ද තියෙන අවුල ඒ කියන්නේ? දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක රන් පැත්තට දැම්මා විතරයි. මොකුත් බටන් එක මොකුත් ප්‍රෙස් කරේ නෑ. හරිද? එතකොටම මට පේනවා මේ ටයිමර් එක ඕන් වෙලා තියෙනවා. මේ ටයිමර් එක ඕන් වෙලා මේ. ඇයි ඒ? ඇයි මෙයා ඉන්නේ මෙතන මැද්දේනේ? x2 ඕන් වෙලා. x2 ඕන් වෙලා. ඕන් වෙලානේ. ඒ කියන්නේ මේ ටයිමර් එක දාපු ගමන් ඕන් වෙනවා. අපිට ටයිමර් එක මේ පවර් ඔන් කරපු ගමන් මේ ටයිමර් එක දුවන්න ගියොත් වැරදි නේ වැඩේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. උතන්ට ගියාම නේද ටයිමර් එක දුවන්න ඕනේ. ඒතර මොකද්ද වෙන්න ඕනේ? වෙනස් වෙන්න ඕනේ මොකද්ද? x2 උතන තිබිලා මැෂින් එක ඕන් කරා ඔය මේ ටයිමර් එක දුවන්න බෑ. මේ ටයිමර් එක දුවන්නේ x බිඳුව ගැහුවට පස්සේ රන් වෙනකොට තමයි මේක වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? x මෙතනට y බිඳුව දැම්මොත් හරියයිද? මෙතන මැද්දට. ඇයි? මේක වැඩ කරද්දි විතරනේ මේ ටයිමර් එක දුවන්න ඕනේ. හරියයිද? මෙන්න මෙතන මැද්දට දෙකක් වෙන්නේ. y බිඳුව දානවා. හරි. මෙතන y බිඳුව දැම්මොත් හරිනේ. ඈ? නෑ නේ. ඉතින් මෙතනට ඒ කියන්නේ මෙතනට එනකොට y බිඳුව ඕෆ් වෙනවනේ කොහොමද? රීසෙට් වෙනවනේ. x2ට මෙතනට එනකොට y බිඳුව මෙතන ඕෆ් වෙනවනේ. y බිඳුව ඕෆ් වෙනවා. මෙතනට එනකොට ස්ටොප් වෙනවනේ. x2 වැදුන ගමන් මේක ස්ටොප් වෙනවා. ඒ ටයිමරේ දුවනවා නේද? ඒකනේ දැන් මෙතන දැන් මේ පවර් ඔන් කරපු ගමන් ටයිමර් එක දුවනවා. හරිද? ඔන්න මම ප්‍රෝග්‍රෑම් පැත්තට දාලා ඔන්න මම ආපහු ස්ටාර්ට් කරනවා ඈ. මේක ඔන්ලයින් දාලා. හරිද? ඔන්න රන් පැත්තට දාපු ගමන් මොකද ඉන්නේ බලන්න. ටයිමර් එක දුවනවා ඈ. නමුත් අපිට ටයිමර් එක දුවලා T1 ඕන් වෙනවා. නේද? වැඩේ අවුල් නේද? එහෙම වෙන්න බෑනේ. මේ වයිද එක සෙට් උන්නේ නැහැ නේ ඔන් වුණාට. T1 ඕන් වුණාට මේ T1 ඕන් වුණාට වයිද එක සෙට් උනේ නැහැ නේ. එහෙනම් වයිද එකේ රීසෙට් එක කොහෙද තියෙන්නේ? x4. ඕනේ ටයිමරේ සෙට් උනේ නැහැ. මොනවාට y2 සෙට් කරමු. දැන් ඒක ප්‍රශ්නයක් निराකරණය කරගන්න ඕනේ. මේ ටයිමර් එක දුවන එක නම් වැරදි. දාපු ගම. හැබැයි වයි දෙක මෙතනට ගත්තොත් මේක ඔන්නාට පස්සේනේ ටයිමර් එක දුවන්න ඕනේ. වැඩක් වෙන්නේ නැහැ. මොකද වයි බිඳුව. මෙතනට ගත්තාට වැඩක් වෙන්නේ නැහැ. මොකද වයි බිඳුවත් මෙතනදී ඕෆ් වෙනවා. මොකද විතර ගන්න ඕනේ. අන්න මෙතෙන් තමයි ඔයාලට අවබෝධ වෙන්න ඕනේ. මෙයාට ෆ්ලෑග් එකක් ඕනේ, මෙමරි ඕනේ. මෙයාට මතකයක් ඕනේ. මේ මතකයේ තුල තියෙන්න ඕනේ මම උඩට යන්න දැන් කියලා කිව්වා. නේද? මට රන් බටන් එක ගැහුවා. ඈ රන් බටන් එක ගහලා මට මේ උඩට යන්න කියලා කිව්වා කියන එක මතක තියාගන්න ඕනේ. මේකේ මේ කොයිලා හරි එකපාරක් හරි මේක ගහුවොත් බටන් එක ගහපු ගමන් මෙයාට ෆ්ලෑග් එකක් සෙට් වෙන්න ඕනේ. හරිද? මේ ෆ්ලෑග් එක සෙට් වුණාම ඒ ෆ්ලෑග් එක ගන්න පුළුවන් මෙතනට මැද්දට. අන්න ස්ටාර්ට් එක ගැහුවා. ඒ ස්ටාර්ට් එක ගහලා තියෙනවා නම් පමණයි මේ මම ටයිමර් එක දුවන්නේ. තේරෙනවද? ටයිමර් එක දුවන්න පුළුවන් වෙන්නේ එතකොට විතරයි. එහෙනම් මම කරන්න ඕනේ මොකද්ද මේකේ? මේක ගහපු ගමන් මෙතනදී මෙමරි එකක් සෙට් කර ගන්නවා. හරි? ඒකට මම දානවා M1 කියලා. මේක සෙට් කර ගන්න ඕනේ. දැන් මොකද වෙන්නේ එකපාරක් හරි මේ කවුරු හරි කොළපාට බටන් එක ගහපු ගමන්ම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇතුළතදී කොහේ හරි මේක සෙට් වෙනවා.
මේක රීසෙට් වෙන්නේ මොනවා වෙනකොටද? මේ මතකේ ක්ලියර් වෙන්න ඕනේ මොනවා වෙනකොටද? අපි කියන්නේ මෙයාට උඩට යන්න ගිහිලා ඉඳලා පල්ලෙහාට එන්න කියලා. ඉතින් උඩට ගිහිල්ලා පල්ලෙහාට ආවට පස්සේ මේ ආයේ මේක ක්ලියර් වුණා නම් හරිනේ. x4න් ක්ලියර් වුණා නම් ඔව්. හරිනේ. එතකොට මම කරන්නේ මේක x4 කෝ මෙතනින් මෙයාව රීසෙට් කරලා දාන්න. x4 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 නේ මොකද්ද m එක නේ m1 M1. M1 එක රීසෙට් වෙන මෙතනින් පල්ලෙහායි. දැන් මොකද වෙන්නේ? මම මෙතන මැද්දට දානවා අර M1 එක. එතකොට මොකද වෙන්නේ? පව ඔන් එකේදීම මෙයා මැද්දේ හිටියට මෙතනට ඇවිල්ලා හිටියට වැඩක් වෙන්නේ නැහැ. අපි ඔන් එක ගහලා නැහැනේ. ඔන් එක ගහලා නැහැ ටයිමර් එක දුවන්නේ නැහැ කවදාවත්. තේරුණාද? ඔව්. තේරුණේ නැහැ? තේරුණා. මෙතනට දානවා M1 එක. දාලා බලමු. ඔන්න ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරා. දැන් ඔන්න බලන්න මේ කැරේජ් එකේ ඉන්නේ මැද්දේ ඈ. මෙයා මෙතන ඇවිල්ලා ඉන්නේ දැන්. පේනව නේද? දැන් ඔව්. මේ X2 ඔන් වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා ටයිමර් එක දිව්වනේ. දාපු ගමන් මේ ටයිමර් එක දිව්වා. දැන් දුවන්න විදියක් නැහැ නේ. ඔව්. ඔන්න බලන්න. රන් පැත්තට දැම්මා. මම යාගේ සිමියුලේෂන් එක මෙතන තියෙන්නේ. දැන් මේ M1 එක සෙට් වෙලා නැහැ. ටයිමර් එක දුවන්නේ නැහැ. නේ? හැබැයි මම මෙතන ස්ටාර්ට් එක ගැහුවට පස්සේ මොකද වෙන්නේ? M1 එක සෙට් වෙනවා. දැන් ස්ටාර්ට් එක ගන්න බෑ මෙයා උඩින් ඉන්නේ. පල්ලෙහාට අරන් එන්න ඕනේ. නේද? උතන් තියදී යන්න බෑනේ පල්ලෙහාට අපි ප්‍රෝග්‍රෑම් එකේ ලිව්වේ පල්ලෙහාට උඩට ගිහිල්ලා ආයේ පල්ලෙහාට එන්න කියලානේ. මට පල්ලෙහාට අරන් එන්න එනවා මෙයාව. දැන් බලන්න ප්‍රෝග්‍රෑම් එකේ ඇතුලේ දැන් මම ස්ටාර්ට් බටන් එක ගහනවා. ස්ටාර්ට් බටන් එක ගහුවා M1 එක සෙට් වෙලා සෙට් වෙනවා. ඔන්න කොළ පාට එක ගහනවා.